අපි මේ අවස්ථාවේදී පල්ටුපාන එන්ට්‍රන්ස් එක ගාව තමයි ඉන්නේ. අපේ ඊළඟ බලාපොරොත්තුව තමයි අතර නීගස් වෙන කඳුරු බිමේ කඳුරු කිරීම. අද රාත්‍රියේ ගත කරන්න තමයි අපි සියලු දෙනාගේ සැලසුම. අපි සමග මේ සවාරියට එකතු වෙලා ඉන්න නළුවා ඇඩා රැහැට්ට නිමා මල්ලි නම්බර් 2 සිං නවීන් ඇත්තටම දැන් අපිට ටිකට් එක ලබා ගත්තා මෙතනින්. මෙතනින් ටිකට් එක ලබාගෙන ඊට පස්සේ අපි අනාරක්ෂක නිලධාරියෙක් සමග තමයි යන්න තියෙන්නේ. අපි ඔහු වෙනකම් මෙතන ටික වෙලාවක් රැඳෙන්න වෙනවා. ඇත්තටම ඉතාමත් අසීරු ගමනක්, අසීරුම අවස්ථාවක්. එලගිරි පුතා තවත් ඉතාම අසීරු මඩවල අපේ ජයසංකර සහෝදරයා විසින් හසුරු වන රිය. ඇත්තටම නළුවා රඟපාන වාහනය ඇතුළට වෙලා ඌට හරි මහන්සි. අපි ඇත්තටම මීගස් සෙවණ යාමේ බලාපොරොත්තු අතෑරියා. ඒ තරම්ම මාර්ගය දුෂ්කරයි. හරිද බැත්ත? නිසා අපි දැන් උත්සාහ කරන්නේ වාහන හරව ගන්න. මෙතන වාහන හරවන එක උනත් මෙතන ඊටාම දුෂ්කරයි. අපේ පළපුරුදු රියදුරු මහතුන් දෙන්නෙක් තමයි අද වාහන හසුරුවන්නේ. ඇත්තටම හරි ඕ මල්ලමු. හරි නියමයි. ගන්න හරි ගන්න අවුලක් නැහැ. නියමයි. මේ පැත්තරම කපලා ගන්න. අප්පට बारी පැත්තට බලන්න. මේ කැප් එක පේනවා. ඒකයි මේ කියව. ඇත්තටම අපි සයිපුදීන් තොටුපළ කඳුරු බිමේ තමයි දැන් අද රාත්‍රිය ගත කරන්න ආවේ. මෙතෙන් ආපු ගමන් නාරානිපාත වර්ෂාවක් ආරම්භ කළා. ඇත්තටම මේ කැනපි දෙකක් තියෙනවා. එකක් නම් ගන්න දෙයක් නැහැ. ඒකේ හිල් එකක් නම් හොඳයි. ඒකේ සෙවනේ නළුවා කඩිනමින් කාණු කපනවා. ඇත්තටම වර්ෂාව ඉවරනකම් මොකුත්ම කරගන්න විදියක් නැති බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔව් මේ රාත්‍රිය ගෙවි යන ආකාරය අපේ නවීන් සහෝදරයා තමයි අපේ ප්‍රධාන සූපවේදී. සාමාන්‍ය මේ වගේ ගමන් වලදී බාබකියු තමයි රාත්‍රී ආහාරය. ජයසංක පජ කියනවා. කොරටෝ චක්‍රවර්ති ජයසංක පියසමන් සහ මෝල්ටෝ චක්‍රවර්ති ගොංගම සමිත ස්වාමින් වහන්සේ සහ වැඩකටත් නැති ඇති අවසරයි. නම කියන්න අවසරයි. බතුකම සමිත අර මානදුර රත්ති මල්ලිලා කොටු
ඒක කියන්නේ බබා මේ බෙදගත් වීඩියෝ එකක් කළා. කවුද? නලු බොයිස් දැන් රාත්‍රිය කෙමෙන් උදා වෙනවා. අපේ කූඩාරම මෙතන තියෙනවා. ලොකු කූඩාරමක් තවත් ගහලා පවර් ප්ලාන්ට් එකක් දාලා ලයිට් උත් හයි කරලා ඇත්තටම සාර්ථකව රාත්‍රී ගෙවි යන ආකාරය මේ වැව් මාළු මස් ප්‍රණීත ආහාර වෙන ආකාරයේ දෙනියන්නේ. අද රාත්‍රියේ කූඩාරමේ ගත කිරින්නේ ඇත්තටම කෙමිකේ වර්ෂාවත් පතිත වෙනවා. අවට විදුලි ආලෝකයක් නැති නිසා පේන්නේ නැහැ. අපිට පෙන්වන්න තිබ්බා. හවස ඊතා ධාරානිපාත වර්ෂාවක් පතිත වුණ කඳවුරු බිමට අපි ඒ අතරතුර තමයි කූඩාරම් සකස් කරගත්තේ. දැන් බොහොම සැහැල්ලුවෙන් කෙලි දෙලෙන් කාලය ගත කරන ආකාරයක් තමයි. උරුමස් කැලක් කාලා JBL ස්පීකරෙන් සින්දුවක් දාලා බොහොම සැහැල්ලුවෙන් ගත කරන ආකාරයක් තමයි පෙනියන්නේ. ආනේ කොට යතුරු නෑ. කොල්ලෝ ටික ජොකා පිටින් මේ ලෙන්තර වැල්ලේ. දුරු ක්වාස් යතුරු නෑ. යතුරු එක වාගේ මගේ ජොකාගේ යතුරු කියලා තියෙන නේ අර බවනට දෙන්නේ යතුරු ගත්ත එළියට ඒකයි උනේ මේ ජොකාගේ. මේ ඔක ගිමාගේ ජොබ් එක උඹ කරන්න යන්න එපා. හොදනවා නම් ගිමා තමයි අපි හොදන්නේ. what the fuck යතුරු ඉල්ලලා යතුරු ගත්තා එළියට. ඒකයි වෙන්නේ. ඒක වැන්නේ මගේ අතින්මත් නෙමෙයි. ඌට දෙනකොට මේ වුනේ. උනාට කොහෙද? යකෝ මෙච්චර කල් කිව්වේ ඔහම කතාවක් නෙවෙයි. රට බයිලා බුගේ කාට යතුරු දෙනකොටද? බවන යතුරු. හවුද? බවන? මගේ අතින් තමයි වැටුනේ. බවන. ආනන්දේ එහෙම කතාවක් කියන්නේ නැහැ. හරි දැන් මේ කතාව රෙකෝඩ් කරගත්තා. මේක මං ආනන්දයට යවනවා. ජොකාහේ විච යතු ගැටෙන්නේ නෑ මචං අල්ලක් ආවා. ඈ බං. ඇත්තටම අපේ කැබිලිත් යනවා. මොනවද කියන්නේ ඉන්නවට? ගමන පිළිබඳව. ගමන හොඳයි. ඊයේ රෑ කබරය දාපු එකයි ඔබ දාපු එකයි තමයි පොට්ටකට අවුලක් තියෙන වෙන අවුලක් නෑ.